අයිබෝන් අපි සිංහසේනා රූපවාහිනියෙන් අද ඇවිත් ඉන්නේ පොල්ගහවෙල නගරයේ. පොල්ගහවෙල නගරයේ අපි යන්න සූදානම් වෙන්නේ සීමා සහිත සමුපකාර ප්‍රාදේශීය සංවර්ධන බැංකුව. පොල්ගහවෙල මූලස්ථානයේ ඇතුළට. මොනවද ඇතුළේ සිද්ධ වෙන්නේ? මොකද්ද මේ ක්‍රියාදාමය? කොහොමද අපි සම්පත්තික සම්බන්ධ වෙන්නේ? සහ මේ නිලධාරීන් අධ්‍යක්ෂ මණ්ඩලය සහ ඒ ක්‍රියාකලාපය ප්‍රාථමික සිදු වන ආකාරයේ මේ හැමදේම හොයලා බලන්න අපි යනවා. නවීන තාක්ෂණයේ අරුණලු සමගින් තාරුණ්‍යයේ හෙට දිනට කාර්යක්ෂම බැංකු සේවාවක් පොල්ගහවෙල සමූපකාර ප්‍රාදේශීය බැංකුව වෙතින් රූ බැංක් ATM ජාලය මගින් දවසේ පැය 24 පුරාම ඔබේ මුදල් ගනුදෙනු වඩාත් පහසු කර ඇත. ව්‍යාපාරික ඔබ වෙනුවෙන් ක්‍රියාත්මක රූ බැංක් ඩේලි කලෙක්ෂන් සේවාව මගින් දෛනිකව අපගේ නිලධාරියෙක් ඔබ ළඟටම ශ්‍රී ලංකාව තුළ අන්තර් බැංකු ගෙවීම් ක්‍රමය ස්ලිප් ට්‍රාන්සැක්ෂන් පහසුකමද අප සතුයි. වෙස්ටර්න් යුනියන් හරහා විදේශගත ඔබේ ආදරණීය ඥාතීන් හිතවතුන් ඕනෑම රටක සිට ඔබට එවනු ලබන මුදල් එසැනින් ඔබේ අතටම බිල්පත් ගෙවීම් දැන් පහසු කරමින් ඔබේ අත ළඟටම ඔබ වෙනුවෙන් සැමදා අප ඉදිරියෙන් අත්වැල් බැඳගමු. නැගී සිටින්නට අපේම බැංකුව සමගින් අපගේ බැංකු ශාඛා ජාලය ඔබ වෙනුවෙන් සතිය දින 6ම විවෘතයි. සමූපකාර ප්‍රාදේශීය බැංකුව පොල්ගහවෙල. සුබ දවසක් ප්‍රාර්ථනා කරගෙනම අපි අද සිංහසේනා රූපවාහිනියේ සන්නාම වැඩසටහන සඳහා වෙතින්නේ විශේෂ ස්ථානයකට. දැන් විශේෂයෙන්ම මේ රටේ සමූපකාර ක්ෂේත්‍රය පිළිබඳව කතා කරනකොට ඒ සමූපකාර ක්ෂේත්‍රය තුළ තිබෙන විවිධ ආයතනයන් පිළිබඳ කරුණු හොයා බලමින් ඉන්නේ. මෙහෙම මේ අපි කරුණු කාරණා එකතු කරද්දී අපි දන්නම දෙයක් තමයි සීමා සහිත සමූපකාර ප්‍රාදේශීය සංවර්ධන බැංකුව. මෙය දීප ව්‍යාප්ත ජාලයක් විදිහට කියනට වඩා එක් ප්‍රාදේශික වශයෙන් සහ එහි වෙන ආකාරයේ නිර්ණායකයන් එක්ක තමයි ක්‍රියාත්මක වෙන්නේ යන ආකාරයට. අපි මේ පිළිබඳව හොයා බලන්නට පසුගිය ඉතිහාසයේ පුරාවට ශ්‍රී ලාංකික සමූපකාර මේ බැංකු ක්ෂේත්‍රය තුළ යමත හොඳ පද්ධතියක් ක්‍රියාත්මක වුණා පොල්ගහවෙල මේ ප්‍රාදේශීය සංවර්ධන බැංකු කාර්යභාරය තුළ. ඉතින් වර්තමානයේ තුළ නව සභාපතිවරයෙක් අධ්‍යක්ෂ මණ්ඩලයක් ඒ වගේම නව පරිපාලනයට නව සාමාන්‍යාධිකාරිවරයෙක් පත් වෙලා ඉන්නවා. ඉතින් මොන්ගේ ඉදිරි සැලසුම් මොනවද බලාපොරොත්තු මොනවද කොයි ආකාරයට ක්‍රියාත්මක වෙන්නේ අනිකුත් බැංකුත් එක්ක සංසන්දනය කරද්දී පොල්ගහවෙල බැංකු සංගමයේ කොයි වගේ තැනකද තියෙන්නේ ඔවුන්ගෙන් ලැබෙන වෙනස් වාසි වරප්‍රසාද මොනවද කියන එක පිළිබඳව ඒ වගේම එළඹෙන 2026 වර්ෂයේදී ග්‍රාමීය බැංකුවත් එක්ක කොයි වගේ අවතීර්ණ වීමක් ඔබ සිද්ධ වෙනවා කියන කාරණාවත් එක්ක තමයි අපි අද දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නේ. දීර්ඝ කාලයක් මේ බැංකු ක්ෂේත්‍රය තුළ අත්දැකීමක් ඇති රාජ්‍ය සේවකයෙකු හැටියට රාජ්‍ය සේවකයේ සේවයේ පරිපාලන නිලධාරියෙකු හැටියට දීර්ඝ කාලයක් අත්දැකීම් තිබෙන කෙනෙක් තමයි මෙහි වර්තමාන සභාපතිවරයා හැටියට කටයුතු කරන්නේ. අපිත් එක්ක කරන සාකච්ඡාවක් තමයි යන බලාපොරොත්තු වෙන්නේ. මේ ඉන්නේ සීමා සහිත සමූපකාර ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ පොල්ගහවෙල ප්‍රධාන කාර්යාලය තුළ පොල්ගහවෙල සංගමයේ කරු සභාපතිතුමා චමින්ද අශෝක බණ්ඩාර මහත්මයාට. අයිබෝන් සභාපතිතුමා. අයිබෝන්. ඔබතුමා පැහැදිලි කරලා දෙන්න. මොකක්ද මේ බැංකු පද්ධතිය? විශේෂයෙන්ම අපි 1988 5 ආරම්භ කරන ලද බැංකු පරිචයක් එක්ක නිර්මාණය කරපු ආයතනය අද මේ වනකොට සීමා සහිත ප්‍රාදේශීය සංවර්ධන බැංකුව බවට පරිවර්තනය වෙලා තියෙනවා. තාම කෙටියෙන්. එතකොට අපි පොල්ගහවෙල ආසනය තුළ බැංකු ශාඛා 15ක් ක්‍රියාත්මක වෙමින් බැංකු කටයුතු සහ අනිකුත් සියලු මූල්‍ය කටයුතු ක්‍රියාත්මක කරගෙන යනවා. ඒ වගේම අපි විශේෂයෙන්ම අනිකුත් බැංකුකරුවොත් එක්ක සංසන්දනය කරපුවම වාණිජ්‍ය බැංකු සුද්ධ මූල්‍ය ආයතන සහ අනිකුත් මූල්‍ය සමාගම් එක්ක ගත්තාම විශේෂයෙන් පොල්ගහවෙලට විශේෂතාවයන් එක්ක මූල්‍ය පද්ධතිය තුළ මහ දැවැන්ත ඉලක්කයන් සපුරාගෙන තියෙනවා. ඉතින් පුරාවසර 37ක ඉතිහාසයකින් පස්සේ විශේෂයෙන්ම 2025 වසරේ 7 වෙනි මාසයෙන් පසුව නව පාලක මණ්ඩලයක් එක්ක සභාපතිවරයා හැටියට කටයුතු කරන්න ලැබුණා. එතකොට ඒ වගේම මේකේ සේවකයෝ ස්ථීර කාර්ය මණ්ඩලයේ 83 දෙනෙකු පමණ සිටිනවා. ඒ වගේම අපි දැවැන්ත මූල්‍ය ආයතනයක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. ඒ වගේම අපි මූල්‍ය කටයුතු, ඒ වගේම වෙනත් සුබ සාධන කටයුතු සහ අනිකුත් සමාජ මූල්‍ය ආයතනයකට එහා ගිහිල්ලා සමාජමය වශයෙන් වටිනාකමක් ඇති විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන
කාලවක වනු දක්වා පරිසරය හදලා තියෙනවා. ඒ වගේම මම හිතන්නේ මේ මූල්‍ය පද්ධතිය තුළ විශේෂයෙන්ම කාර්යක්ෂම නිලධාරි පද්ධතියක් එක්ක කාර්යක්ෂම අධ්‍යක්ෂ මණ්ඩලයක් එක්ක මහා දැවැන්ත තීර්ණ ක්‍රියාත්මක කරලා රටේ මූල්‍ය පද්ධතිය තුළ මහා දැවැන්ත ඉලක්කයක් කරා ගමන් කරන්න තමයි අපේ සැලසුම් දියත් කරලා තියෙන්නේ. ඒ වගේම අපි මේ සියලු කාරණාවල් අපි ගොඩනගාගෙන අපි ඇත්තටම මූල්‍ය අංශයක් හැටියට විශේෂයෙන්ම අපි බැංකු පරිචයන වලට ගැලපෙන නවීන තාක්ෂණ, ඒ වගේම ATM පාසුකම්, ඒවා ජාල පාසුකම්, ඊට පස්සේ ට්‍රිප් ට්‍රාන්ස්ෆර් පාසුකම්, ඒ වගේම ශ්‍රී ලංකා මහා බැංකුවෙන් සම්පකාර ආයතනයක් හැටියට ලබා දුන් පළවෙනි ස්ලිප් එක අපිට ලැබලා දීලා තියෙනවා. ඒ වගේම අපි ATM ජාල ATM 4ක් අපි බැංකු පද්ධති 15 තුල ක්‍රියාත්මක කරනවා. ඒ වගේම බල ප්‍රදේශයේ කුරුණෑගල, ඒ වගේම දඹදෙනිය, අලව්ව, වාරිපොළ වගේ කියන ප්‍රදේශ අපිට කටයුතු කරන්න තියෙනවා. ඒ වගේම අපි විශේෂයෙන්ම අපේ ණය අනිකුත් මූල්‍ය ආයතනයට ගත්තාම අපි සමාජිකයෝ දෙන්නෙකු අත්සන් කරාට පස්සේ අපිට ණය මිලියන 10ක්, ඒ කියන්නේ ලක්ෂ 100ක් දක්වා ණය ලබා දීමේ පහසුකම් තියෙන විශාල විඳලක් මම හිතන්නේ වෙන වාණිජ්‍ය බැංකුත් එක්ක සංසන්දනය කරපුවාම අපි මේ ප්‍රදේශයේ ඉන්න දැවැන්තම බැංකු ආයතන බවට පරිවර්තන වෙලා තියෙනවා. ඒ වගේම වයඹ පළාත තුල ගත්තාම මහා දැවැන්ත මූල්‍ය ශක්තියක් තියෙනවා. ඒ කියන්නේ වත්කම් ප්‍රමාණය ගත්තාම විශේෂයෙන්ම අපි ණය විතරක් මිලියන 3124ක් ලබලා දීලා තියෙනවා අපේ සමාජිකයන්ට. ඒ වගේම අපි අපේ විශේෂයෙන්ම ආයෝජන ඩිපොසිට් තියෙනවා. ඒවා අපි ශ්‍රී ලංකා මහා බැංකුව, ඒ වගේම විවිධ රාජ්‍ය බැංකුවත් එක්ක එකතුලා මිලියන 3252ක විතර මේ වෙනකොට අපිට තියෙනවා. ඒ වගේම අපේ සමාජිකයෝ ඉන්නවා 28853ක් විතර. ඒ වගේම අනිකුත් ගිණුම් හිමියෝ 124000ක් විතර ප්‍රමාණයක් තියෙනවා. එතකොට මෙන්න මේ වගේ දැවැන්ත මේ මූල්‍ය කටයුතු කරන ආයතනයක්. එතකොට අපි සල්ලි ලබාගෙන තැන්පත් ඒකරාශි කරනවට එහා ගිහිල්ලා සමාජ සුබ සාධන කටයුතු විශාල ප්‍රමාණයක් වෙනවා. හරිත වැඩ කටයුතු කරනවා. අපි නිවාස තනාදීම වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. විශේෂයෙන්ම පාසල් සෑම ශිෂ්‍යත්වයේ පාස් වෙන ළමයෙකුටම අපි ශිෂ්‍යත්වයක් ලබා දෙනවා. විශේෂ විශ්වවිද්‍යාලයේ තේරෙන ළමයින්ට අපි විශේෂ ශිෂ්‍යත්වයක් ලබා දෙනවා. ඒ වගේම අපි අසරණ අහිංසක අපේ ගල්දුණුකරුවන්ට අපි නිවාස ලබා දීමේ වැඩසටහන්, නිවාස තනාදීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. ඉතින් හරිත වැඩසටහන් ක්‍රියාත්මක කරන ඉතින් අපි දැවැන්ත මූල්‍ය කටයුතු වලට අමතරව විශාල සුබ සාධන කටයුතු රාශියක් මේ වෙනකොට මම හිතන්නේ අපි ක්‍රියාත්මක කරගෙන යනවා. ඔව් සභාපතිතුමා දැන් ඔබතුමා ගැතින් කියවෙනවා විවිධ සේවා සම්පාදනය කරනකොට ඒ අනික් බැංකුත් එක්ක මූල්‍ය ආයතනත් එක්ක ගත්තාම ඔබලා යම් යම් වෙනස්කාරයන් සිදු කරනවා. දැන් එහිදී දැන් සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයට අවශ්‍ය තීන්දුව ගන්න පුළුවන්ද? ඉන් එහාට ගිහිලා සෞපකාර දෙපාර්තමේන්තුවේ යම් සීමාවන් අතික්‍රමණය කරන්න වෙයිද? නෑ, අපිට ඇත්තටම සාමාන්‍යයෙන් පරිපාලන කටයුතු තුළ 72 අංක 5 දරන කියන සම්පකාර පනතත් එක්ක අපි ක්‍රියාත්මක කරනවා. එතකොට අපි අධ්‍යක්ෂ මණ්ඩලය තුළ අපි විශේෂයෙන්ම අවුරුද්දක ඉලක්ක කරලා අපි සංවර්ධන සැලැස්මක් පගත් කරනවා. ඒ සංවර්ධන සැලැස්ම අපි ඇත්තටම සම්පකාර දෙපාර්තමේන්තුව වල ඉන්න කොමසාරිස්වරු අපිට ඒක අනුමත කරලා දෙනවා. ඒක අපේ වැඩසටහන සැලසුම අවුරුද්ද තුල ක්‍රියාත්මක කරනවා. ඉතින් අපිට සාධනීය තීන්දුව අපිට ගන්න පුළුවන් වෙනවා. විශේෂයෙන් මේ වසරේ අපි ආබදා තත්ත්වය හේතු කොටගෙන අපි විශාල මූල්‍ය කටයුතු දායකත්වයක් දලබලා දීලා පවුල් 300කට 400කට ආසන්න ප්‍රමාණයකට අපි වියලිහාර දවුවේ ලැබලා දුන්නා මිලියන 1 විතර ආසන්නව. ඒ නිසා අපි මූල්‍ය කටයුතුත් එක්ක මහ ජනතාවගේ මුදල්, එතකොට මේකේ සමාජිකයන්ගේ මුදල්, එතකොට ඒ වගේ අනන්‍යතාවය තියාගෙන විශේෂයෙන්ම අපි රාජ්‍ය නොවන ආයතනයක්, ඒ වගේම රාජ්‍ය ආයතනයකුත් නෑ, රාජ්‍ය අර්ධ රාජ්‍ය ආයතනයකුත් නෙමෙයි, මානව මිනිසුන් එකතු කරගත්ත මේ කොටස්කරුවන් එකතු කරගත්තු ආයතනයක්. ඒ නිසා ප්‍රතිපත්තිමය තීන්දුව අරගෙන මූල්‍ය කටයුතු කරන්න කිසිදු බාධාවක් නැහැ. අනිත් බැංකුත් එක ගත්තාම විශේෂයෙන්ම අපි සමාජිකයෙක් මිය ගියොත් අපි 2026 අවුරුදු තුල රුපියල් 30000ක මුදලක් ලබලා දෙනවා. ඒක මොනවාද ආරංචියක්? එළබෙන අවුරුද්දේ. ඔය එක රුපියල් 30000ක සමාජික එක් මිය ගියොත් අපි ලබලා දෙනවා. අපි මරණය තියෙන මොහොතේම ගෙදරට ගිහිල්ලා අපි දෙන වැඩ පිළිවෙලක් හදලා තියෙනවා. කලත් මිය ගියොත් අපි 12500ක් ලබලා දෙනවා. ඉතින් ශිෂ්‍යත්වත් එහෙමයි 15000 13000 ඒ වගේ විශාල සුබ සාධන කටයුතු ප්‍රමාණයක් කරනවා. ඉතින් අනිකුත් බැංකුත් එක්ක සංසන්දනය කරපුවා අපි මුදලට සාධාරණව අනිකුත් බැංකුත් එක්ක එහා ගත්තාම අපි වැඩි පොලියක් ලබලා දෙනවා. ඒ වගේ දීලත් අපි මෙහෙම කරනවා. ඉතින් අපිට ඒක ලොකු ශක්තියක් වෙලා තියෙනවා. ඔව් සභාපතිතුමා දැන් පහුගිය කාල සීමාවේදී දැන් ඔබත් ඇතුළුව අධ්‍යක්ෂ මණ්ඩලයක් හිටිය, වෙනත් සභාපතිවරයෙක්, වෙනත් සාමාන්‍යකාරවරයෙක් හිටියේ. ඒගොල්ලොත් එක්ක වැඩ කරන එනකොට දීර්ඝ කාලයක් මේ බැංකුවත් එක්ක සම්බන්ධ වෙලා හිටපු කෙනෙක් අධ්‍යක්ෂ මණ්ඩලයේ පරිපාලන පැත්තේ. ඒ දැන් අපි ATM ජාලය
බැංකු ශාඛා 4ක ක්‍රියාත්මක වෙනවා. දැන් ඉදිරියේදී කොයි වගේ සැලසුම්ද තියෙන්නේ මේවා තවත් ව්‍යාප්ත කරන්න? දැන් අපි ඇත්තටම ATM ජාලය කියන එක 2016 ඉස්සර ආරම්භ කරේ. ඔව්. ඒතකොට දැන් අපි 2025 අවුරුදු 8ක් 9ක් ගිහිල්ලා. ඔව්. ඒතර අපි දැන් ඇත්තටම මේ වීසා හා මාස්ටර් පෝ බැංක් සිස්ටම් අපි ආරම්භ කරන්න සූදානම් වෙනවා. එතකොට දැන් අපි නවීන බැංකු ක්‍රම හදාගන්න වෙනවා. එතකොට අපි ඇප් හරහා දුරකථන හරහා ගණදුනුකරුවන්ට පහසු වෙන විදිහට අපි සියලුම දේවල් අපි 2026 වසරේ සැලසුම් කරනවා. වගේම අපි ණයල්ලුම් පත්‍රය වුණත් එක කොලයකට සීමා කරලා තියෙනවා. ඉතින් අපි ඇත්තටම කස්ටමර්ස්ලාට කස්ටමර් සර්විස් එකක් දීලා තියෙනවා. මොකද කස්ටමර් කෙනෙක් ආපුවාම තමන්ගේ ගණදුනුවක් කරගන්න උනාම ස්ලිප් එක වුණත් පුරව ගන්න අපි අපේ සේවා පද්ධති සකස් කරලා තියෙනවා. ඒතකොට අපි ඒවා ඉස්සරහදී බලාපොරොත්තු වෙනවා ඒ කටයුතු ක්‍රියාත්මක කරන්න. විශේෂයෙන්ම අපි 2026 අවුරුද්ද ආරම්භ කරන්නේ ජනවාරි මාසේ 1 වෙනිදා ඉඳන් 8 වෙනිදා දක්වා අපි විශේෂ ගණදුනුකාර සතියක් ආරම්භ කරනවා. ඒ කියන්නේ තැන්පත් ඒක රාශි කිරීම, ඩිපොසිට් වලට අපි වැඩි අනිකුත් බැංකු වලට වඩා අපි වැඩි සතයක් ලබා දීම. එතකොට විශේෂයෙන් ළමා ගිණුම් වලට තැන්පත් කරන අයට අපි විශාල ත්‍යාග ලබා දීම, පොත්පත් ලබා දීම. එමින්ද අපි සතයක් තුළ සැලසුම් කරනවා. විශේෂයෙන්ම අපේ ගණදුනුකරුවෝ 10000ක් 15000ක් විතර අපි ඒ ගණදුන වලට අපි සතිය තුළ ක්‍රියාත්මක කරනවා. අපි සියලුම ශාඛාවලට අපි සියලු ඒ ශාඛාවලට පැමිණෙන සියලුම ගණදුනුකාරයන්ට අපි අත්තර විශේෂයෙන්ම 2026 අවසරේ දර්ශනීය අපි මේ කැලෙන්ඩරයක් පවා අපි දෙන්න සැලසුම් කරලා තියෙනවා. ඔව් සමහරවිට දැන් ඒ සතිය තුළ ක්‍රියාත්මක වීමේදී ඒ ගණදුනුකරුවන්ට වෙනත් දිනවලට වඩා වරප්‍රසාදයක් වාසියක් තියෙනවා. වරප්‍රසාදයක් වාසියක් තියෙනවා. පැහැදිලි කරගමු මොනවද කියන්නේ. අපි ඇත්තටම ඩිපොසිට් එකක් අපි දැම්පුවාම වෙන දවස්වලට වැඩිය අපි 0.5ක් 100%ක් වගේ පොලි අනුපාතය අපි ඉහළ ලංවලා තියෙනවා. ඒකට බාධාවක් නැද්ද මහා බැංකුව? නෑ අපිට විශේෂයෙන් මහා බැංකු නියාමනය යටතේ තියෙන රාජ්‍ය බැංකු වලට එහා ගිහිල්ලා අපිට ප්‍රතිපත්ති මේ තීන්දුව ගන්න පුළුවන්. මේක සමාජික සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයට පුළුවන්. එතකොට අපි මේ තීන්දුව තීරණ ගන්නවා. ඒතර අපි උගස් ලබා ගන්නවා. ඉතින් අපි ඒවත් ඒ කාල සීමාව තුළ යම් සහන දීලා තියෙනවා. ඒක සහන කාලයක් තියෙනවා ඒ සතිය තුළ. එතකොට අපි ඒවත් කල්පසු වෙන ණය ප්‍රමාණය අපි විශේෂයෙන්ම අඩු කරගන්න සැලසුම් කරනවා. ඉතින් ඒ වගේ වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කරනවා සතිය තුළ. සභාපතිතුමා දැන් ගත්තාම පොල්ගහවෙල මැතිවරණ කොට්ටාශය ගත්තාම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ 2ක් ඒ වගේම ග්‍රාමධාරී වසම් 122ක් සහිත තම විශාල භූමි ප්‍රමාණයක් විස්තරලා තියෙන බල ප්‍රදේශයක්. දැන් ඔබ විශ්වාස කරනවද මේ ග්‍රාමීය බැංකු පද්ධතිය තුළ මේ ශාඛා 15ක් තිබෙන මේ ශාඛාවන් වලට මේ ප්‍රදේශ ජනතාවගෙන් කොයි වගේ ප්‍රතිශතයක් දැන් ගණනුකාරයන් බවට පත් වෙලා ඉන්නවද සමාජිකින් බවට පත් වෙලා ඉන්නවද? ඔව් දැන් අපි සමාජිකව ගත්තාම සාමාන්‍යයෙන් අපි ගත්තාම 28000කට ආසන්න ප්‍රමාණයක් අපේ මේනකොට සමාජිකත්වයේ ලැබලා තියෙනවා. සමාජිකත්වයේ තමයි ওই සියලු වරප්‍රසාදයන් අනිකුත් කාරණාවට අමතරව විශේෂයෙන් ශිෂ්‍යත්වයට ළමයින්ට ඔය අපි සාමාන්‍ය පෙළ දැන් සාමාන්‍ය පෙළ අපි ළමයින්ට සම්මන්ත්‍රණයක් තියෙනවා මේ මාස 29 වෙනිදා. ඒකට ශිෂ්‍යත්වයේ පාස් වෙන අයට අපි දෙනවා. එතකොට අපි ස්වේච්ඡා සංවිධාන වල විශේෂයෙන්ම ස්වේච්ඡා සංවිධාන 100කට විතර අපි පොත් කට්ටලයක් ලැබලා දෙනවා. ඔයාලගේ ගිණුම් කටයුතු කරගන්න. වෙන ආයත කරන්නේ නැති ඒවා. ඊගාවට අපි ඇත්තටම මේ කියන කාරණාවලට අමතරව ඔය කියන සරල සියලු ගිණුම් ක්‍රියාවලියත් එක්ක අපි කටයුතු කරනවා. ඊළඟ කාරණාව තමයි අපි ඇත්තටම මේ තුල විශේෂයෙන්ම අපි විශාල ගණනුකාර ප්‍රමාණයක් එනවා. එකක්. ඒතර අපි උන්ට ඒ අපේ කියන කාරණා ටික ඒ දේවල් තියෙනවා. ඒකට අපි අනිකුත් මූල්‍ය ආයතන වලට එහා ගිහිල්ලා දැවන්ත තීරණ අරගෙන අපිට ක්‍රියාත්මක කරගන්න පුළුවන් වෙනවා. විශේෂයෙන්ම අපි කොවිඩ් කාලේ 2020 කාලේදී අපි මිලියන 1400ක් ණය දීලා තිබුණා. අපි ණය දීලා තිබේ 9%ට. හැබැයි අනිත් සියලු බැංකු ලංකාවේ තියෙන අනිත් සියලු බැංකු ඒ පොලි අනුපාතය වැඩි කරා. ඒ දුන්න ණය වලට. අපි මේ වෙනතුරුත් අපි ණය සීමාව තුල තියාගෙනම තමයි අපේ සාමාජික ප්‍රවර්තනය කළේ. ණය ලබා ගන්න කෙනාට පහසුවක් වෙන්න අපි එහෙම දීලා තියෙනවා. 9%ට අපි දුන්න එක තාමත් අපිට මිලියන ගාණක් තියෙනවා අය වෙන්න. අපි ඒක දීර්ඝ කාලයක් තියෙන. අනිත් එක අපි සමාජික අප දෙකක් මත ලක්ෂ 20 දක්වා ණය දෙන්න සූදානම් වෙලා තියෙනවා. ඒතර විශේෂයෙන්ම රාජ්‍ය සේවයට අපි ණය ලබා දෙනවා මේ ලක්ෂ 20 දක්වා. අපි ඉස්සරහදී වැඩි කරන්න බලාපොරොත්තු වෙනවා. ඔව් සමහරවිට දැන් අපි දැන් ඉදිරි වර්ෂය සඳහා අලුතෙන් ගිණුම් ආරම්භ කරන අයට සමාජිකත්වය ගන්න අයට අපි පැහැදිලි කර දෙමුද මේ ගිණුම් හිමියා සහ සමාජිකයා අතර තියෙන වෙනස මොකක්ද කියන්නේ? දැන් සාමාන්‍යයෙන් සමාජිකයාට තමයි සියලු වරප්‍රසාද ටික හම්බෙන්නේ. සමාජිකත්වයට එන්නේ කොහොමද? සමාජිකත්වයට සාමාන්‍යයෙන් අපි
සමාජිකත්වයට ගන්න වෙන්නේ රුපියල් 3000ක කොටසක් අරගෙන. කොටසක්. ඔව් අපි සාමාන්‍යයෙන් 2026 වසරේදී අපි පොඩි ඕක අපි විශේෂ වැඩසටහනක් හැටියට අපි 150ක් අපේ අය අපි දාන්න තරලා සමාජික රුපියල් 1500කට අපි සමාජිකත්වයේ පිරිනමන සමාජිකයන් 1500කට විතර ප්‍රවර්ධනයක් හැටියට අපි ඒකත් මේ ජනවාරි මාසේ මුල් සතිය තුල අපි ක්‍රියාත්මක කරනවා. ඒක දැන් ඔබ සභාපතිවරයා බවට පත් වුණාට පස්සේ මේ අලුත් අධ්‍යක්ෂ මණ්ඩලයට තීන්දුවක් නෑ අපි සාමාන්‍යයෙන් ඒ වගේ ගත තීන්දුව తీරන අරන් තියෙනවා. නමුත් අපි ওই කාරණාවත් ඒ විදිහට අපි ක්‍රියාත්මක කරනවා ඉස්සරහට. ඔව් අපිට දැන් ශාඛා ජාලේ ශාඛාවන් 15ක් තියෙනවා. දැන් ඉදිරියේදී තවත් ශාඛාවන් වැඩි කරන්න බලාපොරොත්තු වෙනවා. මේ තියෙන දේවල් නෑ අපි දැන් ඉදිරියේදී අපිට තියෙන බල ප්‍රදේශයත් එක්ක අපේ බලාපොරොත්තු තියෙනවා. අපිට විශේෂයෙන්ම අපි ශාඛා ජාලයන් නිර්මාණය කරගන්න නීතිමය රාමු කටයුතුත් තියෙනවා. ඒවත් ඉතින් අපි විසඳාගෙන අපි ඉදිරියේදී මේ මෙහෙට එහා ගිහිල්ලා මූල්‍ය කටයුතු ආරම්භ කරන්න සූදානම් වෙනවා. දැන් අපි හිතමින් පවතිනවා මූල්‍ය සේවා වලට එහා ගිහිල්ලා වෙනත් විවිධ ව්‍යවසායක සංවර්ධනය සඳහා විවිධ කාරණා ඉටු කරගන්නත් සැලසුම් කරමින් පවතිනවා. සභාපතිතුමා දැන් අපි ගත්තාම ශාඛාවක් ආරම්භ කරනකොට එය භූමිය ඔබේ ආයතන සතු වෙනවා. ගොඩනැගිල්ල ඔබේ ගොඩනැගිල්ලක් වෙනවා. දැන් විශාල වත්කම් ප්‍රමාණයක් තියෙන බව ඔබ ප්‍රකාශ කළා. ඒතර දැන් ඔබේ ආයතනය හා සම්බන්ධ ශාඛාවන් සියල්ලම Tamanගේම ස්ථානවලද තියෙන්නේ? අපිට ශාඛා එකක් හැර අනිත් ඒවා සියලුම ඒවා අපේ වත්කමක් හැටියට තියෙනවා. මම හිතන්නේ බිලියන 10ක විතර වත්කමක් එක්ක මේ සියලු ආයතන ටික ගොඩනැගිලා තියෙනවා. මම හිතන්නේ ඒක වෙන කිසිදු බැංකු පද්ධතියේ නැති සම්පතක් භෞතික සම්පතක් තියෙනවා. ඒ වගේම මානව සම්පතක් තියෙනවා. හොඳ අපේ අධ්‍යක්ෂ මණ්ඩලයක් ඉන්නවා. ඒ වගේම අපේ මහා සභා නියෝජිත මහත්මයන් ඉන්නවා. ඔවුන්ගේ සහයෝගයත් අමිලයි. එතකොට මේ විශේෂයෙන්ම මේ කාර්ය මණ්ඩලයේ තියෙන කැපකිරීම, උනන්දුව, ආකල්පමය දැනුම, කුසලතාවයේ මේ සියලු දේවල් ඒකරාශ වීම තුල තමයි මේ මූල්‍ය පරිවර්තනය වෙන්නේ. අපි ගිය අවුරුද්දේ ගත්තාම 2024 විතර 24 ගත්තාම අපේ සුද්ධ ලාභයේ මිලියන 290ක් විතර. 292ක් විතර. එතකොට ඒ කාලය තුළ විවිධ මූල්‍ය අවපාතයන් තිබුණු කාලයක් තුළ දැන් මේ වෙනකොට අපේ මූල්‍ය ස්ථාවරත්වයේ පොලි අනුපාතය 107-8ට අඩු වෙලා, ආයෝජන පොලි අඩු වෙලා, ණය පොලි අඩු වෙලා, උගස් පොලි අඩු වෙලා 20-30 ගණන් වල තිබ්බේවා. දැන් මූල්‍ය කළමනාකරණයත් එක්ක යම් යම් කාරණාවල් තියෙනවා. අපි මේ සියලු සුපසාධන කටයුතු කරලා මේ ආයතන ලස්සනට බැංකු ටික පරිවර්තනය කරලා මම හිතන්නේ හැම බැංකුවක්ම අපි වායු සමනයකරණය කරලා හැම කෙනාටම මේ සිස්ටම් එක අපි හදලා තියෙනවා. අපි ජනවාරි 1 වෙනිදා ඉඳන් එයා එකක් පාවිච්චි කරනවා. එතකොට ඒකේ පරිගණක ක්‍රියාවලිය හරහා තවත් මේ ගනුදෙනුකාරයාට කාර්යක්ෂම සේවයක් ලබා දෙන්න තමයි සැලසුම් කරමින්. විමසයිත සමුපකාර ප්‍රාදේශීය සංවර්ධන බැංකුව පොල්ගහවෙල ප්‍රධාන කාර්යාලයේ එහි ගරු සභාපතිතුමා චමින්ද අශෝක බණ්ඩාර මහත්මයාත් එක්කයි අපි අද සම්නාම වැඩසටහනට සිංහසේන රූපවාහිනියෙන් මේ කතා බහ කරන්නේ. අපි ගොඩක් දේවල් අවබෝධ කරගත්තා, ගොඩක් දේවල් දැනගත්තා. විශේෂයෙන්ම මේ පොල්ගහවෙල මැතිවරණ කොට්ටාශය පුරාවටම මේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ දෙකේ ග්‍රාමීය වසම් 122 පුරාම ඉන්න සියලු ජනතාවට තමන්ගේ වයස් සීමාව සම්පූර්ණ වුණා නම් මේ ග්‍රාමීය බැංකුවක සමාජිකත්වයේ ගන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් ගණනු කරන්න පුළුවන්. මොකද විශේෂයෙන්ම මෙහි තියෙන වාසිය තමයි මේ ගණනකරුවන්ට, සමාජිකයන් වන ගණනකරුවන්ට විශේෂ වරප්‍රසාද වාසි සහ ඔවුන්ගේ කරදරයන් වලදී, ඔවුන්ගේ විශේෂ අවස්ථාවලදී ලොකු වාසි ලබා ගන්න පුළුවන් ප්‍රතිලාභයන් රසක්ම ගරු සභාපතිතුමා අපිට ප්‍රකාශ කළ හඳුන්වා දීලා තියෙනවා කියන එක. ඉතින් සභාපතිතුමා දැන් එළඹෙන්නේ ඔබ සභාපති ධූරයට පත් වුණාට පස්සේ එන පළවෙනි අලුත් අවුරුද්ද මේ ඒදි ගොඩක් විශේෂ දේවල් කරන්න බලාපොරොත්තු වෙන බවත් කිව්වා. තියෙන දේවල් යාවත්කාලින කරන්න බලාපොරොත්තු වෙන බවත් ඔබ ප්‍රකාශ කළා. අපි කොහොමද ග්‍රාමීය බැංකු පද්ධතියත් එක්ක පොල්ගහවෙල ජාලයත් එක්ක එකතු වෙන්න කියලා මේ අපේ ප්‍රදේශීය ජනතාවට මොනවා වගේ පණිවිඩයක් ආරාධනාවක් කරනවා? අපි විශේෂයෙන්ම අපි 2026 වසර සියලුම අපේ ගණදුනුකාර මහත්මයන්ට අපි ආරාධනා කරන්නේ මූල්‍ය පද්ධතියක් එක්ක හර පද්ධතියක් නිර්මාණය කරලා මූල්‍ය පරිචයන් එක්ක තියෙන දැනුමක් එක්ක මේ බැංකු ගණදුනුකරුවෝ තමයි අපිත් එක්ක ඉන්නේ. මම හිතන්නේ විශේෂයෙන්ම අනිකුත් බැංකුත් එක්ක සංසන්දනය කරපුවාම ලොකු ප්‍රවණතාවයක් තියෙනවා. මොකද අපි ජාලගත බැංකු ක්‍රමයක් එක්ක අපි මේ වැඩේ කරන්නේ. ඒ නිසා අපිට හැම කෙනාගේම අපි ආරාධනා කරන හැම කෙනාටම අපි පැහැදිලි කරගන්නේ මේක විශ්වාසය විනිවිදභාවය අපේ තියෙනවා. අපේ විගණන වාර්තා සියල්ලක්ම අපි මේ වෙනකොට රාජ් සම්පකාර දෙපාර්තමේන්තුව හරහා අපි ඒවා ක්‍රියාත්මක කරගෙන තියෙනවා. එතකොට මේකේ දැනුමත් එක්ක මේ ගොඩනගාගත්ත මූල්‍ය පද්ධතියක් තියෙනවා. එතකොට අපි
විශේෂයෙන් 2026 වසරේ අපි ආරම්භ කරන මේ අවුරුද්ද තුළ අපි හැම ගනුදෙනු කාර්යයකටම අපි කරන්න පුළුවන් උපරිම සමාජ සුබ සාධන කටයුතු සහ බැංකු ක්‍රමයට අදාළ සියලු දේවල් අපි ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනවා. අපි සංවර්ධන සැලැස්මක් හදලා තියෙනවා. අපි ඒක 2026 වසරේ ක්‍රියාත්මක කරනවා. විශාල සමාජ සත්කාරයන් ගොඩක් තියෙනවා. ඒවත් එක්ක සැලසුම් සහගත ක්‍රියාවලියක් බවට පත් කරගෙන අපේ මේ කාර්ය මණ්ඩලය අධ්‍යක්ෂ මණ්ඩලයයි වගේම අපේ මහසභා නීති මහත්මිය විශේෂයෙන්ම ගනුදෙනුකරුවෝ ඒ කියන්නේ සමාජික නොවන ගනුදෙනුකරුවෝ විශේෂ ප්‍රමාණයක් තියෙනවා අපිට විශාල මුදල් ප්‍රමාණයක් අපේ මිලියන ගණන් අපේ තැන්පත් කරලා තියෙනවා විශ්වාසය මත. ඒ නිසා අපිට ඕනම අවස්ථාවක ඕනම වෙලාවක මූල්‍ය පහසුකම් ඉටු කරන්න පුළුවන්. ඒ වගේ ණය පහසුකම් මේ සියල්ලක්ම අපි අනිකුත් තරංකාරී වෙළඳපොළ තුළ ක්‍රියාත්මක කරනවා. ඉතින් හැමෝටම අපි ආරාධනා කරන්නේ අපිත් එක්ක එකතු වෙලා මේ ගනුදෙනු හරියාකාරව කරගෙන ඉස්සරහට ගමන් කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා සියලු දෙනාටම 2026 වර්ෂයේ අපි ගෞරවයෙන් ආරාධනා කරනවා. හරි බොහොමත් ස්තුතියි. අපි අද සන්නාමයටදී කතා බහට එකතු කරගත්තේ සීමා සහිත සමුපකාර ප්‍රාදේශීය සංවර්ධන බැංකුව පොල්ගහවෙල ප්‍රධාන කාර්යාලයේ සිට ඒ සභාපති චමින්ද අශෝක් බණ්ඩාර මහත්මයාත් එක්ක. එතුමගෙන් ගොඩක් දේවල් අපිට ලබා ගන්න පුළුවන්කම තිබුණා. ගොඩක් ජීවිතේ මේ සම්බන්ධයෙන් අත්දැකීම් තිබෙන රාජ්‍ය සේවකයෙක් හැටියට පරිපාලන නිලධාරියෙක් හැටියට තාමත් විශිෂ්ට ගණයේ සේවාවක් සිදු කරපු හොඳ ඉතිහාසයක් තියෙන දැනුමක් තියෙන ඒකෙන් හොඳම අවබෝධයකින් කටයුතු කරන සභාපතිවරයෙක් වර්තමානයේ මේ සංගමයට පත් වෙලා ඉන්නවා. අපි උතුමාට සුබපත් කරනවා. උතුමාට ජයවත් ප්‍රාර්ථනා කරනවා. අපි තවත් බොහෝ දේවල් දැක් බලා ගන්න තියෙනවා. ඒවා එකත් එකතු වෙන බලාපොරොත්තු වෙනවා. මම මේ වෙතින්නේ සීමා සහිත සමුපකාර ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ පොල්ගහවෙල ප්‍රධාන කාර්යාලයේ තොරතුරු තාක්ෂණික අංශයේ කළමනාකාර චන්දන මුතුනායක මහත්මයා ළඟ. අයිබෝන් ඔබතුමා අපිට කියන්න කොහොමද මේ කාර්යාලයේ ඔබතුමාගේ රාජකාරිය මොකක්ද පැවැත්ලා තියෙන්නේ? ඇත්තටම අපේ බැංකු ශාඛා 15ක් තියෙන ප්‍රධාන පෙළේ ග්‍රාමීය බැංකුවක් විදිහට ඇත්තටම අපිට තියෙන්නේ මගේ කාර්යභාරය තමයි මේ ආයතනය තුළ පරිගණක පද්ධතිය. ඒ කියන්නේ විශේෂයෙන් බැංකු ශාඛා 15ම ඒකාබද්ධ කරලා ඒ ජාලය ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒ පරිගණක ජාලයට අදාළ ඒ සිස්ටම් එක හරියාකාරව පවත්වාගෙන යන්න. ඒ කියන්නේ ප්‍රශ්න එනවා, අපි ඒවා විසඳනවා. ඒ කටයුතු ඒ හා සම්බන්ධ ඒ වගේම ATM ටික. ATM අපේ ATM 4ක් ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒ ATM යන්ත්‍රවල ක්‍රියාකාරීත්වයේ අදාළ තාක්ෂණික කටයුතු ටික බාරව ඉන්නේ සම්බන්ධ සියලු කටයුතු සිදු කරන මෙතන. ඒ පරිගණක පද්ධතිය සම්පූර්ණයෙන්ම මෙහෙයුම් සිදු වෙන්නේ මෙතනින්ද? ඔව් පද්ධතිය මෙහෙයුම් සිදු කරන මෙතනින් තමයි. ඒ කියන්නේ ඒක හරියාකාරව පවත්වා යන්න. ඒක ජනදර කරවට එන ප්‍රශ්න, සාකවල ගැටලු, ඒක විවිධ ගැටලු එන්න පුළුවන්. ඒ සියල්ල නිරාකරණය කරලා ඒ සියල්ල ක්‍රියාත්මක කරන මෙතන. මේ ඉන්න නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරිතුමිය මූල්‍යාංශයේ අනෝජා කරුණරත්න මහත්මිය. මේ ප්‍රධාන අභ්‍යන්තර වික්‍රම නිලධාරී චතුරංග පෙරේරා මහත්මයා. සීමා සහිත සමුපකාර ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී එතුමත් එක්කයි අපි මේ වෙලාවට එකතු වෙලා ඉන්නේ. චමින්ද බණ්ඩාර ජයසූත්‍ර මහත්මයා. අපේ ප්‍රධාන විධායක නිලධාරීතුමනි චමින්ද මහත්තයා මම අලුත් තනතුරක් ලොකු වගකීමක් දීර්ඝ කාලයක් මොකක්ද එක්ක කටයුතු කරපු කෙනෙක් හැටියට ඔබට මේ තනතුර ලැබීම විශේෂම අපි මුලින්ම අපේ සුබපැතුම් එකතු කරනවා. ඒ වගේම තමයි දැන් කොයි වගේද මේ පරිපාලන කටයුතු කරන්නේ මොන වගේ අභියෝගයක්ද තියෙන්නේ? භවිෂ්‍යත ඉස්සල්ලාම අයිබෝන් සියලු දෙනාට. ඇත්තටම මේ ආයතනයේ දැන් අවුරුදු 35ක් වත්ම කාලයක් තියෙන දැවන්ත ආයතනයක්. මේ ආයතනයේ වසර 29ක සේවා කාලයක් මම සම්පූර්ණ කරලා තියෙනවා. ඒ වසර 29න් පස්සේ තමයි මේ සඳහා අවස්ථාව උදා වුණේ. ඇත්තටම අපිට තියෙන මේ අභියෝගය තමයි සම්පකාර ග්‍රාමීය බැංකු ශාස්ත්‍රයේ ඉස්සරහට යන අභියෝගය. මොකද දැවන්ත තරගයක් තියෙන්නේ මොල්ලේ වෙළඳපොළ තුල ශ්‍රී ලංකාවේ රාජ්‍ය පෞද්ගලික බැංකු බොහොමයක් තියෙනවා. මේ තරගයත් එක්ක අපි මේ ගමන යන්න අභියෝගයක් යන්න තමයි අවස්ථාව අපිට උදා වෙලා තියෙන්නේ. ඉතින් මේ සම්පකාර ශාස්ත්‍රය තුළ අපිට කරන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. ඇත්තටම අපේ සමාජිකව මහ ජනතාව වෙනුවෙන් ඔවුන්ගේ නගා සිටීම වෙනුවෙන් දැවන්ත කාර්යයක් අපිට තියෙනවා. මොකද අපි නීති බැඳීම් එහෙම නැත්නම් මේ කොන්දේසි විරහිතව ජනතාවට සේවය කිරීම තමයි අපි ආරම්භ කරගන්නේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී මේ රටේ ඇතිලා තියෙන ආපදා තත්ත්වයක් එක්ක අපහසුතාවයට පත් වෙච්ච බොහෝ ජනතාවක් ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට උපරිම සේවාවක් අපයන්න විශේෂයෙන් මතක් කරන්න ඕනේ ණය පහසුකම් ලබා දීලා තියෙන අපි ගිය පසුගිය කොරෝනා සමයේත් අපි ණය පහසුකම් ලබා දීලා තිබුණු සියලුම දෙනාට අපි ණය දීලා තිබුණේ 9% වගේ අඩුම් පොලිපසත් එකට.
හැබැයි අපි ඒ පොලි පක්ෂත්වය එක සතකින්වත් එක දසමකින්වත් වැඩි කරේ නෑ අපි එම 9%ම අනුපාතයටම තමයි ඒ ණය අය කරේ. ඒ වගේම අපි මතක් කරන්න ඕන අපේ ණය රක්ෂණ අරමුදලක් තියෙනවා. අපේ ණය ලබා ගන්න සියලුම සමාජිකයන්ගේ ණයකරු හදිසියෙ මිය ගියොත් හෝ එව නැත්නම් ණයකරු හදිසියෙ පූර්ණ ආබාධිත තත්ත්වයට පත් වුණොත් අපි ණය සම්පූර්ණයෙන්ම ආයතනයේ තියෙන ණය රක්ෂණ අරමුදලෙන් පියවනවා. අපකරුවන්ටවත් පවුලේ සමාජිකයන්ටවත් අවදානමක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා ඒ වගේම තමයි අපි මිලියන 2 දක්වා අපි දෙනවා දේපලයක රහිතව මිලියන 10 දක්වා දෙනවා දේපලය වසත් ඇතුව. ඇත්තටම අවම කොන්දේසි යටතේ විශ්වාසය පදනම් කරගෙන පොල්ගහවල ජනතාවට මේ පහසුකම් ලබා දීම තමයි අපි අරමුණු කරගන්නේ. අපේ කාර්ය මණ්ඩලයේ 86ක් විතර ඉන්නවා. ඒ වගේම බැංකු ශාඛා 15ක් සාරා අපි සේවාව සපයනවා. ඒ වගේම ATM යන්ත්‍ර 4ක් අපි භාවිතා කරනවා. ශ්‍රී ලංකාවේ සම්පකාර ග්‍රාමීණ බැංකු ක්ෂේත්‍රයේ ස්ලිප් ට්‍රාන්සැක්ෂන් ශ්‍රී ලංකා මහා බැංකුවේ අනුමැතිය මත මේ ස්ලිප් ට්‍රාන්සැක්ෂන් සේවා පවත්වන එකම බැංකුව අපි මේ සේවා මගින් උපරිම තාක්ෂණික සේවාවක් ලබා දෙනවා. ඒ වගේම අපි ඉදිරියේ මේ සේවාව මේ ATM ජාලය වීසා මාස්ටර් කාඩ් තත්ත්වයට පත් කරලා සෙෆ් සේවාව ආරම්භ කිරීමට අපේක්ෂා කරනවා. එතකොට ගණන්දුකරුවන්ට වඩාත් පහසු වෙයි. මොකද උන්ගේ දැන් ගෙවීම් සියලුම ගෙවීම් කටයුතු අපේ කාඩ් පත් තරහා කරන්න පහසුව සැලසේ. ඒ වගේම තමයි අපි හොඳ කාර්ය මණ්ඩලයක් අපි සතුව ඉන්නවා. මම හිතන්නේ ශ්‍රී ලංකාවේ ග්‍රාමීණ බැංකු ශාස්ත්‍රයේ ඉන්න ඉහළම කාර්ය මණ්ඩලය. එහෙම නැත්නම් තෘප්තිමත්ම කාර්ය මණ්ඩලයෙන් අපි සතුව. මොකද අපි ඔවුන්ට උපරිම සේවාවක් උපරිම පහසුකම් සපයලා තියෙනවා. ඉතින් ගණන්දුකරුවන්ගෙන් ඔවුන්ට කිසිම මානසික පීඩනයකින් තොරව බොහොම සෑහලුවෙන් තම සේවාව සපයන්න ශක්තිය ධෛර්යය ලබා දීලා තියෙනවා. ඒ වගේම මතක් කරන්න ඕනේ අපි වසර ගණනාවක් තිස්සේ ව්‍යාපාරික කටයුතු කරේ පොල්ගහවෙල මැතිවරණ බල ප්‍රදේශයේ පමණයි. නමුත් මේ වන විට අපේ අරමුදල් තත්ත්වය මත සලකලා වයම් පළාත් සම්පකාර සංවර්ධන කොමසාරිස්තුමාණන් විසින් අපේ ව්‍යාපාරික කටයුතු කුරුණෑගල වාරියපොළ දඹදෙණිය කියන මැතිවරණ බල ප්‍රදේශ කරා පුළුල් කරන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. ඉතින් අපි ඒ අනුව දැනට ඒ ක්‍රියාත්මකද? ඔව් දැනටමත් ක්‍රියාත්මකයි. ඒ අනුව අපි විශාල මේ ගණන්කරන ප්‍රමාණයක් බල ප්‍රදේශ වලින් අපේ ආයතනයට සම්බන්ධ කරගෙන තියෙනවා. විශේෂයෙන්ම රාජ්‍ය සේවකයන් රාජ්‍ය නිලධාරීන් ඒ සියලු දෙනාම රාජ්‍ය ආයතන අපි ආවරණය කරලා තියෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී වයඹ පළාත කුරුණෑගල දිස්ත්‍රික්කයේ වයඹ පළාත ඒ වගේ ශ්‍රී ලංකාව පුරාම සමස්ත ජනතාවට බැංකුව මූල්‍ය සේවාවක් ලබා දෙන්න ඒ අරමුණ තමයි අපේ සතුව තියෙන්නේ. ඔව් ජයසුන්දර මහතා දැන් ඔබතුමා මේ ප්‍රධාන විධායක නිලධාරියා දැන් ඔබෙන් තමයි මේ ප්‍රශ්නේ අහන්න ඕනේ. දැන් අලුතින් සේවකයන් බඳවා ගන්නකොට උන්ට උසස් වීම ඒ වගේම උන් විශ්‍රාම ගැනීමදී මොන වගේ ක්‍රමවේද අනුගමනය කරන්නේ? අතරම ආරම්භයේ සිට මේ ආයතනයේ මේ ජයග්‍රහණයට ප්‍රධානම හේතුව කාර්ය මණ්ඩලය. ගණන්දුකරුවන් සමාජිකයින් සේම කාර්ය මණ්ඩලය තමයි මේ ගමන මේ ආයතනයේ පණ දෙන්නේ ඒගොල්ලෝ. ඉතින් ඒකෙදි අපි විශේෂ අනුගමනය කරපු ක්‍රමවේදය තමයි ප්‍රසිද්ධ ජනමාධ්‍යමකින් ප්‍රසිද්ධ කරලා තරඟ විභාගයක් තියලා ස්වාධීන ආයතනික සම්ප්‍රදාය සංගම දෙපාර්තමේන්තුව සම්බන්ධ කරගෙන තරඟ විභාගයක් තියලා ඒ තරඟ විභාගයෙන් මුල් අනුපිළිවෙලට ලකුණු ලබා ගන්න අනුපිළිවෙලට සම්මුඛ පරීක්ෂණයට භාජනය කරලා සේවකයන් මදවා ගැනීම බොහොම විවිධභාවයකින් කරන කටයුත්තක් මේ සේවකයන් මදවා ගැනීම. ඒ නිසා වෙන්න ඕන මේ ආයතනයේ සුදුසුම අය මේ ආයතනයට සම්බන්ධ වෙලා ඉන්නේ. ඒ ශක්තිය තමයි මේ ආයතනයේ ඉදිරි ගමන් මඟ. ඒ වගේම අපි උන්ට උසස් වීම අවස්ථා උදා කරලා තියෙනවා. වයම් පළාත් සම්පකාර සංවර්ධන කොමිෂන් සභාව විසින් හඳුන්වා දීලා තියෙන 2020 චක්‍රයකට යටතේ ඔවුන්ට නිරන්තරයෙන් උසස් වීම අවස්ථා ලබා දීලා තියෙනවා. ඒ සියල්ල කෙරෙන්නේ බොහොම විනීතභාවයෙන් නීති අනුකූලව. දැන් අලුත් සභාපතිවරයෙක් ඉන්නේ. ඒ වගේම අලුත් අධ්‍යක්ෂ මණ්ඩලයක් ඉන්නේ. ඔබගේ තනතුරත් අලුතින් ලැබුණු තනතුරක්. දැන් මේ අභියෝගයට මුහුණ දෙනකොට අනෙක් නිලධාරීන්ගෙන් ඔබත් එක්ක ඔබ යටතේ සේවය කරන අයට වඩා ඔබේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපතිවරයාගෙන් කොයි වගේ සහායක්ද ලැබෙන්නේ මේ කටයුතු සාර්ථකව පවත්වාගෙන යන්න? අතන බොහොම සතුටින් කියන්න කැමතියි. අපගේ අලුත් සභාපතිතුමා චමින්ද අශෝක බණ්ඩාර මැතිතුමා බැංකු ශාස්ත්‍රය පිළිබඳ හොඳ දැනුම තියෙන කෙනෙක්, හොඳ අත්දැකීම් තියෙන කෙනෙක්. ඒ වගේම එතුමන් සතු හොඳ මූල්‍ය පරිචයක් තියෙනවා. ඒ වගේම තමයි එතුමන් සතු ඉදිරි දැක්මක් තියෙනවා. විශේෂයෙන්ම එතුමන් ඉහළ අධ්‍යාපනය සුදුසුකම් සහිත මූල්‍ය ආයතන පාලනය කරන්න පුළුවන් සුදුසුම පුද්ගලයෙක් අපේ සභාපති ධුරයට පත් වෙලා තියෙනවා. ඒ වගේම අධ්‍යක්ෂ මණ්ඩලයේ විදිහට පත් වෙලා ඉන්න හැම කෙනාම රාජ්‍ය සේවයේ විශ්‍රාම ගිය සහ රාජ්‍ය සේවයේ දරටබන් නියුතු අය. ඒගොල්ලෝ බොහොම අත්දැකීම් වලින් පරිපූර්ණයි. ඒ නිසා විශේෂයෙන් පහසු වෙලා තියෙනවා මේ පරිපාලන කටයුතු වලට එතුමන්ලගේ නායකත්වය සහ දායකත්වය ලබා ගැනීමට.
ඒ වගේ දැන් බැංකුව වගේ ආයතනයකදී විශේෂම මූල්‍ය විනය කියන එක හරි වැදගත්. මූල්‍ය විනය වගේම තමයි සේවකයන්ගේ විනය පැත්ත එකත්. ඒ සම්බන්ධයෙන් කොයි වගේ හදිසියවත් සේවකයා යම් කිසි විනය විරෝධී ක්‍රියාවක් කළොත් මොන වගේ ක්‍රියාමාර්ග ගන්න අධ්‍යක්ෂ මණ්ඩලය යම් තීන්දුවක් ගන්නද එහෙම නැත්නම් සමපකාර දෙපාර්තමේන්තුවෙන් තීන්දුවක් ගන්නද උඩිවත් කිරීමකට කටයුතු කරනද විනය පරීක්ෂණ පවතද කොයි වගේ දේවල් සිද්ධ වෙන්නේ? සේවකින් සම්බන්ධයෙන් අපි ඇත්තටම සම්පකාර සේවක කමිටු සභාව යටතේ තමයි මේ සියලු කටයුතු කරන්නේ. කමිටු සභාව ප්‍රඥප්තියේ ප්‍රතිපාදන තියෙනවා සේවකින් සම්බන්ධයෙන් විනය කටයුතු කිරීමේ ප්‍රතිපාදන තියෙනවා. ඒ සියල්ල අනුගමනය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම අත්තිම් බලධාරියා විදිහට කටයුතු කරන්න ගරු අධ්‍යක්ෂක මණ්ඩලය අපි නිරන්තරයෙන් ගරු අධ්‍යක්ෂ මණ්ඩලයත් එක්ක සාකච්ඡා කරලා එවැනි විශිෂ්ට පරිපාලන ක්‍රමවේදයක් අනුගමනය කරනවා. විශේෂයෙන්ම සේවකගේ විනය සහ ඔවුන්ගේ කාර්යක්ෂමතාවය අපි අනිවාර්යයෙන්ම අපේක්ෂා කරනවා. අපි සේවකින් බඳවා ගැනීමේදී දේපල සුරකුමක් සේවක ඇපයක් විදිහට අපි තබාගෙන ඉන්නේ. එම නිසා සේවකින් විසින්ගේ ආරක්ෂාව උපරිමයෙන් විශ්වාසය උපරිමයෙන් ආරක්ෂා වෙලා තියෙනවා. සීමා සහිත සමුපකාර ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ පොල්ගහවෙල ප්‍රධාන කාර්යාලයේ අපි ඉන්නේ. ඒ ප්‍රධාන විධායක නිලධාරී චමින්ද බණ්ඩාර ජයසුන්දර මහත්මයාත් එක්කයි මේ කතා බහ කරන්නේ. දැන් අලුත් අවුරුද්දක් උදා වෙන්නේ. ඔබට තීරණාත්මක අවුරුද්දක්. මොකද ඔබ මේ ප්‍රධාන විධායක නිලධාරීවරයා බවට පත් වෙලා එළඹෙන අලුත්ම අවුරුද්ද. එහිදී විශේෂ සැලසුම් අපි සභාපතිතුමාත් එක්ක කරපු කතාවේදී එතුමත් පැහැදිලි කරා විශේෂ සැලසුම් තියෙනවා ක්‍රියාත්මක කරන දැනට අධ්‍යක්ෂ මණ්ඩලය තීන්දුව කරලා තියෙන බොහෝ දේවල් විශේෂයෙන්ම ගණනකරුවන්ගේ සමාජිකයන්ගේ අවශ්‍යතාවය වෙනුවෙන් ප්‍රගමණය වෙනුවෙන් ක්‍රියාත්මක කළ යුතු ගොඩාක් දේවල් තියෙනවා කියන එක. මොකක්ද අලුත් අවුරුදු බලාපොරොත්තු මොනවද මේ ප්‍රදේශයේ ගණනකරුවන්ගේ පණිවිඩය? අපි දැන් මේ ඉන්නේ 2024 වර්ෂයේ මේ වර්ෂයේ අපි මිලියන 300 විතර සුද්ධ ලාභයක් අපේක්ෂා කරනවා. මම හිතන්නේ අපි ඒක සම්පූර්ණ කිරීමට ආසන්නයේ ඉන්නේ. අපි බලාපොරොත්තු වෙන ලබන වර්ෂයේ මේ ලාභදායීත්වය වඩා ඉහළට යන ගමන් පොල්ගහවල මැතිවරණ ප්‍රදේශයේ ඉන්න ජනතාවට ඒ වගේම වාරිපොළ දඹදෙණිය සහ කුරුණෑගල මැතිවරණ ප්‍රදේශවල ජනතාවට සම්පකාර ආයතනයක් විදිහට එමෙතන සුබ සාධනීය පැත්ත වැඩි කරන්න. ඇත්තට අපි ඕනේ මිනිස්සු වෙනුවෙන් අපි ශක්තිමත් ආයතනයක් අපි හොඳ ලාභදායීත්වයක් ලබනවා. ඉතින් අපි ලබන අවුරුදු පුරාවට බලාපොරොත්තු වෙනවා මේ පොල්ගහවල සහ මේ අපේ බල ප්‍රදේශවල ජනතාව නගා සිටවීමට වඩාත් උපරිම සේවාවක් දෙන්න විශේෂයෙන් ණය ආයෝජන පැත්තෙන් උපරිම පහසුකම් සහනදායී තත්ත්වයන් ලබා දෙන්න. ඒ වගේම උන්ගේ තැන්පත් වලට ඉහළම පොලි අනුපාතයක් ලබා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි විශේෂ කාරණාව තාක්ෂණික අවශ්‍යතාවය. අපි තාක්ෂණය අපේ ගණනුකරුවන්ට ලබා දීමට ලබන අවුරුද්ද තුල අපි තාක්ෂණික වර්ෂයක් විදිහට අපි සලකලා තියෙන්නේ. ලබන අවුරුද්ද තුල අපි මේ තාක්ෂණය උපරිමයෙන් ලබා ගන්න අපේක්ෂා කරනවා. එළමෙන 2026 අවුරුද්ද වෙනුවෙන් බොහෝ සැලසුම් සහගතව මේ ග්‍රාමීය බැංකු සංගමයත් එක්ක ග්‍රාමීය බැංකු පද්ධතියත් එක්ක එකතු වෙලා ඉන්න ගණනකරුවන්ට සමාජිකයන්ට ඒ වගේම එකතු වෙන බලාපොරොත්තු වෙන අයට හොඳ අදහසක් හොඳ පණිවිඩයක් සහ මේ ක්‍රියාත්මක ක්‍රමවේදයන් පිළිබඳව ප්‍රධාන විධායක නිලධාරී චමින්ද බණ්ඩාර ජයසුන්දර මහත්මයාගෙන් අපි දැනගත්තා. අපි ආරාධනා කරනවා පොල්ගහවෙලට විතරක් සීමා වුණු බැංකු පද්ධතියක් නෙවෙයි දැන් ඉදිරියට ක්‍රියාත්මක වෙන්නේ. දඹදෙණිය කුරුණෑගල වාරියපොළ පොල්ගහවෙල කියන මැතිවරණ කොට්ටාස බල ප්‍රදේශ හතරේම ආයට සම්බන්ධ වෙන්න පුළුවන්, ගණන් කරන්න පුළුවන්, සමාජිකත්වයට ගන්න පුළුවන්. එරා තමයි විශාල බැංකු පද්ධතියක් බැංකු ජාලයක් බවට දෙමින් පවතිනවා. තම සතුටට කාරණයක්. ඉතින් එහිදී විශේෂම බලාපොරොත්තු වෙන කාරණේ තමයි ජනතාව දැනගත යුතුම කාරණේ තමයි මෙහි තිබෙන පරිපාලනය, ඔවුන්ට ඒ සම්බන්ධයෙන් තිබෙන විනය, ඒ වගේම ඔවුන්ට ඒ සම්බන්ධයෙන් තියෙන අවබෝධය, දැනුම සහ ඔවුන්ගේ ආකල්ප ජනතාවගේ යහපත උදෙසාම ක්‍රියාත්මක කරන්න. ගණනකරුවන්ගේ පැවැත්ම උදෙසාම ක්‍රියාත්මක කරන්න සහ වඩාත් පද්ධති තුළට මේ ජාලය තුළට ගණනකරුවන් සමාජිකයන් එකතු කරගෙන ඉතාමත් හොඳින් හොඳ සංකලනයක් ඇති කිරීම තමයි ඔවුන්ගේ බලාපොරොත්තු වෙලා තිබුණේ. අපි ආරාධනා කරනවා 2026 අවුරුද්ද තීරණාත්මක වර්ෂයක් වේවි. ඔබට කොක් සමග ගණනය කරන්න අවශ්‍යතාවයක් තිබෙනවා. නොපැකිලිව මේ සංගමේ ශාඛාවක් වෙත යන්න. ඔබට පුළුවන් ඔබට අවශ්‍යතාවය ඔබ ගණනය කරගන්න සුරක්ෂිත විශ්වාසවන්ත ගණනයක් සඳහා විශේෂම ගණනකරුවන් පිළිබඳව සමාජිකයන් පිළිබඳව වැඩියෙන්ම හිතන ආයතනයක් හැටියට අපිට මේ පොල්ගහවෙල සම්බන්ධ සංගමය ගැන කතා බහ කරන්න පුළුවන්. ඉතින් ප්‍රධාන විධායක නිලධාරී චමින්ද බණ්ඩාර ජයසුන්දර මහත්මයා අපි බොහොම පුඩා කරන දන්න අය. ඔබ මේ සම්බන්ධයෙන් අවුරුදු 29ක් වගේ දශක 3කට ආසන්න කාලයක් බැංකු නිලධාරියෙක් හැටියට කරපු සේවයට අද උපරිමයෙන් ලැබිලා තියෙනවා. ඔබට මෙහි ප්‍රධාන විධායක තරතුව දක්වා එන්න අවස්ථාවක් තිබෙනවා. බොහෝ විට අධ්‍යක්ෂ මණ්ඩලයන් වෙනස් වෙලා සභාපතිතුමෝ වෙනස් වෙලා යාවි. නමුත් ඔබ විශ්‍රාම ගන්න මොහොත දක්වාම ඔබට මේ පරිපාලනය තුළ ඉන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ වගේ දේවල් තුළදී
ඔබේ මේ පද්ධතිය ක්‍රියාත්මක කිරීමේදී බොහෝ ජයග්‍රහණයක් මේ ජනතාවට ලබා දෙන්න අනුකරණ ලබා දෙන්න කියලා අපි ඉල්ලීමක් කරනවා ආරාධනාවක් කරනවා. ඔබේ කටයුතු ජයෙන් ජය වේවා සුවෙන් සුබ වේවා. දින දින දිනු වේවායි කියන ප්‍රාර්ථනාවයි අපි කරන සුදන සිංහසේනා රූපවාහිනිය වෙනුවෙන්. හරි බොහොම ස්තුතියි සිංහසේනා රූපවාහිනී YouTube නාලිකාවට අපේ ආයතනයේ පැමිණලා අපත් සමග මේ තොරතුරු බෙදා හදා ගැනීම සම්බන්ධයෙන් බොහොම ස්තුතියි. එවනම් ගෙන්ගෙන්නම් සිංහසේනා රූපවාහිනියෙන් සන්නාමත් එක්ක අපි නැවත මුණ ගැහමු. අද අපි පොල්ගහවෙල සමුපකාර ප්‍රාදේශීය සංවර්ධන බැංකුව ප්‍රධාන කාර්යාලය